හරි. එහෙනම් අද අපි මේ ටෙන්සර්ස් පාඩමේ පළවෙනි පාඩම තමයි කතා කරන්න යන්නේ. එතකොට ටෙන්සර්ස් අපි ඉගෙන ගනිද්දී අපිට එදා අපි කතා කරා ප්‍රධාන වශයෙන් ටෙන්සර්ස් වර්ග 12ක් තියෙනවා කියලා. ඇක්ටිව් වොයිස් ටෙන්සර්ස් 12ක් තියෙනවා. පැසිව් වොයිස් ටෙන්සර්ස් 8ක් තියෙනවා කියලා. අපි ඊට පස්සේ මේ ටෙන්සර්ස් කියන්නේ මොනවද කියලා එදා අපි ලොකුවට කතා කරේ නැහැ. නමුත් මොනවද කියලා හඳුනා ගැනීමක් කරගත්තා. මේ මොනවද මොන වගේ ටෙන්සර්ස් ටිකක්ද තියෙන්නේ, ඒවයි නම් මොනවද, කොහොමද මේවා හැඩ ගැසෙන්නේ කියලා බෙදෙන්නේ කොහොමද, අපි ඒ ටික එදා කතා කරා. දැන් අපි කරන්නේ එක දිගට මේ ටෙන්ස් එකෙන් ටෙන්ස් එක කතා කරගෙන යනවා මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් සියල්ල. එතකොට අපිට මුලින්ම හම්බ වෙන්නේ මේ සිම්පල් ටෙන්සස් කියන කොටස. සිම්පල් ටෙන්සස් මේ වචනයෙන්ම කියවෙනවා තේරුම සරල වාක්‍ය කාල ભેදය. ටෙන්ස් එකක් කියලා කියන්නේ කාලයක්. එතකොට සිම්පල් ටෙන්ස් කියන්නේ සරල වාක්‍ය. එතකොට මෙන්න මේ සිම්පල් ටෙන්සස් ප්‍රධාන වශයෙන් අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, සරල වර්තමාන කාලය. ඊළඟට සිම්පල් පාස්ට් ටෙන්ස්, සරල අතීත කාලය. සිම්පල් ෆියුචර් ටෙන්ස්, සරල අනාගත කාලය. එතකොට මෙන්න මේ කාල තුන තමයි සිම්පල් ටෙන්සස් කියන මේ කොටස යටතේ ගැනෙන ටෙන්සස් තුනක් තියෙනවා. ඒ තුන තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, සිම්පල් පාස්ට් ටෙන්ස්, සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා කියන්නේ. මේක ඔයගොල්ලෝ නෝට් එකක් හදාගෙන යන්න පන්තිය කරගෙන යන අතරේ. හරි. ඊට පස්සේ අපි මේ ටෙන්සස් ඉගෙන ගනිද්දී ප්‍රධාන වශයෙන්ම අපිට අවබෝධයක් තියෙන්න ඕන කොහොමද මේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය ගොඩනගන්නේ කියලා. හේතුව දැන් අපි දන්නවා සිංහලෙන් වාක්‍ය ගොඩනගෙද්දී එක එක රීති තියෙනවනේ. දැන් සරල රීතියක් ගත්තොත් උදාහරණයක් විදිහට අපි සිංහල භාෂාවෙන් නම් කතා කරන්නේ එක විදිහකට, ලියන්නේ එක විදිහකට. අපි ලියන කොටස ගමුකෝ. එතකොට මම කියලා පටන් ගත්තොත් ක්‍රියාව අවසන් වෙන්න ඕනේ. නැත්නම් වාක්‍යයේ අවසානයේට තමයි ක්‍රියාව යෙදෙන්නේ. ඒ ක්‍රියාව තියන්න ඕනේ මී ප්‍රත්‍යයෙන් තමයි ඉවර වෙන්න ඕනේ. ඔක සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණ රීතියක්. අන්න ඒ වගේ මේ ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා ව්‍යාකරණ රීති. ඕනම භාෂාවක ඒ භාෂාවට ආවේනික වුණ ව්‍යාකරණ රීතීන් තියෙනවා. එතකොට අන්නේ රීතීන් ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි භාෂාවක් ඉගෙන ගනිද්දී. එතකොට සරලවම අපි මූලික වශයෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණාවක් තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. ඒ තමයි වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. වාක්‍යයක් නිර්මාණය කරනකොට අපි දැනගෙන ඉන්න ඕන දේ කතා කරලා තමයි අපි වාක්‍ය හදන හැටි කතා කරන්නේ. එතකොට ප්‍රධානම වශයෙන් ඕනම වාක්‍යයක කොටස් තුනක් තියෙනවා. වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද ඒ තුන? subject, verb, object. subject, verb, object. මෙන්න මේ තුන තමයි වාක්‍යයක තියෙන ප්‍රධාන කොටස් තුන. එතකොට අපි දන්නවා සිංහල භාෂාවෙත් මේ තුන තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙත් මේ තුන තියෙනවා. දෙමළ භාෂාව ගත්තොත් දෙමළ භාෂාවෙත් මේක තියෙනවා. ඊට පස්සේ කොරියන්, ජපාන් ඕන භාෂාවක මේ විදිහට subject, verb, object කියන කොටස් තුන. නැත්නම් කර්තෘ, ක්‍රියා, කර්ම. මෙන්න මේ කර්තෘ පදයේ, ක්‍රියාපදයේ, කර්මපදයේ කියන කොටස් තුන ඕනම භාෂාවකට පොදුයි. හරිද? එතකොට අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් අපි මෙතන වාක්‍යයක් අරගෙන තියෙන උදාහරණයකට. ඒ තමයි we learn English. මෙතන ඒ වාක්‍ය දෙපාරක් යෙදලා තියෙනවා. මම ඒක හරි ගස්සන්නම්. හරි. එතකොට we learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.
අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒක තමයි we learn English කියලා කියන්නේ. හරි දැන් සිංහලෙනොත් තියෙනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. හරිද? we learn English අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එතකොට මේ වාක්‍ය දෙක බැලූ බැල්මට එකම තේරුම තියෙන්නේ. එකම දේ තමයි කියවෙන්නේ. හැබැයි මේ වාක්‍ය දෙක එකට එකක් සංසන්දනය කරද්දී පොඩි වෙනසක් තියෙනවා. කාටද පුළුවන් ඒ වෙනස කියන්න? පුංචි වෙනසක් තියෙනවා. සංසන්දනය කරද්දිද හාමුදුරුවනේ? ඔව් ඒ කියන්නේ ඉංග්‍රීසි වාක්‍යයයි සිංහල වාක්‍යයයි ගනිද්දී මේ වාක්‍ය දෙක හැදිලා තියෙන විදිය තියෙනවනේ. අන්න එතන පොඩි වෙනසක් තියෙනවා. ක්‍රියාව කරන්නා මුල මේ සිංහල ඉංග්‍රීසි දෙකේම ක්‍රියාව කරන්නා මුලට යෙදෙනවා. හරි. එතකොට ඉංග්‍රීසි වල මේ ක්‍රියාපදය මැදට එනවා, සිංහල වල මේ අගට එනවා. අන්න හරි. ඒක තමයි වෙනස. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයේ තියෙන්නේ කර්තෘපදයට පස්සේ. ඊට පස්සේ තමයි කර්මපදයේ තියෙන්නේ. හැබැයි සිංහලෙන් ගත්තම සිංහලෙන් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ වාක්‍ය අවසාන ක්‍රියාව ඔහොම කියන්නේ. එතකොට වාක්‍යයේ අන්තිමට තමයි ක්‍රියාව වෙන්නේ. ඒ කියන්නේ කර්මපදයටත් පස්සේ තමයි සිංහල භාෂාවේ ක්‍රියාපදේ එන්නේ. එතකොට ඔන්න ඕක තමයි අපි මුලින්ම දැනගන්න ඕන දේ ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී. දැන් ගොඩක් අය ඔන්න ඕක පටලවාගෙන තමයි ඉංග්‍රීසි අල්ලගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි තේරුම් ගන්න බැරි වෙන්නේ මේ පොඩි කාරණා. හාමුදුරුවනේ ඔව්. සමහරක් අය WhatsApp එකට මැසේජ් දානවා මේ ලොග් වෙන්න බෑ කියලා ඒගොල්ලොන්ට. හරි. එතකොට ඔන්න ඕක තමයි අපි දැනගෙන ඉන්න ඕන දේ. ඉංග්‍රීසි වල ක්‍රියාපදේ එන්නේ කර්තෘපදයේ ළඟමයි. ඒ කියන්නේ ක්‍රියාපදයට පස්සේ තමයි කර්මපදේ එන්නේ. හැබැයි සිංහල වල ක්‍රියාපදේ එන්නේ අගට. We learn English. Subject, verb, object. ඔය විදිහට තමයි හැදෙන්නේ. හැබැයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා සිංහල වාක්‍ය ගත්තොත් එතන හැදෙලා තියෙන්නේ subject, object, verb. අන්න subject එකට පස්සේ තමයි object එක ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ තියෙන ප්‍රධානම වෙනස. දැන් සමහර විට අපි දෙමළ භාෂාව ගත්තොත් ඒක සිංහල භාෂාව වගේ හැදෙනවා වෙන්න පුළුවන් සමහර විට. මේ ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි සිංහල කියන මේ දෙක අතර තියෙන ලොකු වෙනස්කම්. අන්නේ වෙනස්කම් වලින් එකක් තමයි ඔය. හරිනේ. ඒක අපි එතකොට දැනගෙන ඉන්න ඕන. කර්තෘපදය, කර්මපදය ඊට පස්සේ තමයි ක්‍රියාපදේ එන්නේ සිංහලෙන්. ඉංග්‍රීසියෙන් එන්නේ subject, verb, object. ඊළඟට අපි දැනගන්න ඕන තව ප්‍රධාන කාරණාවක් තමයි අපි ඉංග්‍රීසි භාෂාව ලිව්වත් ඉංග්‍රීසි භාෂාවෙන් යමක් ලිව්වත් කතා කරත් පිළිවෙලක් තියෙනවා. ඒ තමයි subject, verb, object. ඔය දැන් අපි කතා කරපු පිළිවෙල. ඊට පස්සේ active voice කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍ය. දැන් සිංහලෙනොත් තියෙනවනේ කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය කියලා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ බලලා මීයන් අල්ලයි. ඒක ඇවිල්ලා කර්තෘකාරක. හැබැයි කර්මකාරක කිව්වොත් බලලා විසින් මීයෝ ඇල්ලෙති. ඔය විදිහටනේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ සිංහල වල. එතකොට ඉංග්‍රීසි වල ඒ තරම් අමාරු නෑ මේ active voice, passive voice.
හැබැයි අපි දැනගන්න ඕන දේ තමයි ඇක්ටිව් වොයිස් වල කර්තෘකාරක වාක්‍යවල සබ්ජෙක්ට් කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඕක කර්මකාරක වලට යද්දි පැසිව් වොයිස් වලට යද්දි පොඩි වෙනසක් වෙනවා. අපි ඒක දැම්ම හිතන්න ඕනේ නැහැ. අපි ඒක පැසිව් වොයිස් වලට ගියාම ඉගෙන ගනිමු. එතකොට මෙන්න මේ විදිහට ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ඕනම භාෂාවක තියෙනවනේ. දැන් මෙතන අපි මුලින් බහුවචන කතා කරලා තමයි ඊට පස්සේ ඒක වචන කතා කරන්නේ මේ කර්තෘ පදය ගැන. يعني කර්තෘ පදයත් ඒක වචන බහුවචන වෙනවනේ. මම මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව ඔයගොල්ලන්ට තේරෙයි මොකද මේ අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ ඒක වචන ගැන. ඒ කියන්නේ ඒක වචන එක තමයි ගොඩක් ඔය ක්‍රියාපදයේ වෙනස් වෙන ඒවා, es එකතු වෙන ඒවා, is එකතු වෙන ඒවා, ඔය විදිහට is එකතු වෙන ඒවා වෙනස්කම් තියෙන්නේ. හැබැයි බහුවචනයත් එක්ක නැත්නම් බහුවචන කර්තෘපදයත් එක්ක ඒ තරම් ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු අවධානයක් දෙන්න ඕනේ ඒක වචන කර්තෘපද වලට. දැන් මේ මෙතන ඔයගොල්ලන්ට පේනවනේ I, we, you, they, children, students මේ වෙයිලා plural බහුවචන. හැබැයි මෙතෙන්ට එනකොට ඒක වචනේ he, she, it, child, student මේකම සමාන ඒවා ගත්තේ මේක තේරුම් කරලා දෙන්න. මෙතන තව එකක් තියෙනවා සිංහලේ නොවන හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී වෙලා තියෙන තව වෙනසක් තියෙනවා. මට ඒක පුළුවන් නම් කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. සිංහල භාෂාවේ කවදාවත් නොවන දෙයක් මෙතන ඉංග්‍රීසි භාෂාවේ වෙලා තියෙනවා. ඒක වචන බහුවචන වෙන එකද හාමුදුරනේ? ඒකයි තව පොඩි වෙනසක් තියෙනවා. මේ දාලා තියෙන උදාහරණ තියෙනවනේ ඒ උදාහරණ වල පොඩි වෙනසක් තියෙනවා. බහුවචන වල උදාහරණයි ඒක වචන වල උදාහරණයි බලන්න. I කියන එක සිංගියුලර් පැත්තට යන්නේ නැති එකද? ඔව්. දැන් සිංහලෙන් අපි මම කියන කෙනා හැමතිස්සෙම ඒක වචනයක් විදිහටනේ සලකන්නේ. හැබැයි ඉංග්‍රීසි වල මම කියන කෙනා හැමතිස්සෙම අපි සලකන්නේ බහුවචනයක් විදිහට. ඔය මම කියන කෙනා ඒක වචනයක් වෙන අවස්ථාවක් තියෙනවා මේ past continuous වලදී. ඒක අපි එතෙන්ට ගියාට පස්සේ ඉගෙන ගනිමු. ඒ ඇරෙන්න මේ I කියන කෙනා නිතරම පෙනී ඉන්නේ බහුවචනයක් විදිහට. අන්න ඒක තමයි විශේෂත්වය. ඊට පස්සේ you කියලා කෙනෙක් ඉන්නවා. මේ you කියන කෙනා නිතරම පෙනී ඉන්නේ බහුවචනයක් විදිහට. ඒකට හේතුව තමයි මේ you කියන පදය ඇතුලේ තේරුම් දෙකක් තියෙනවා. දැන් මේ තේරුම් අපි කතා කරොත් I මම, we අපි, you ඔබ, ඒ වගේම ඔබලා කියන තේරුමක් තියෙනවා. අන්න ඒ නිසා අර ඔබ ඔබලා කියන දෙකම කියවෙන නිසා ඒක කොහොමත් සලකන්නේ බහුවචනයක් විදිහට. වැටන් හරි. ඕනේ හරි මම එන්න. කමෙන්ට් නැහැ මේක බලන්න. මේකෙන් බලන්න. නෑ නෑ. ඊට පස්සේ they own un ඒවා කියන අදහස තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ, ඒක කියන අදහස තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක හැදෙන්නේ. නිත්‍ය බහුවචනයක්. ඒ කියන්නේ ඒක කොහොමත් බහුවචනයක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ නිත්‍ය වශයෙන්ම බහුවචනයක් වෙනවා. ඊළඟට අපි තේරුම් ගන්න ඕන දේ තමයි කර්තෘ පදයට අනුව තමයි ක්‍රියාපදේ තියන්නේ. සිංහලෙනොත් එහෙමනේ. කර්තෘ පදයට අනුව තමයි ක්‍රියාපදේ තියන්නේ. ඉංග්‍රීසියෙත් එහෙමයි. හැබැයි සිංහල වල වෙන දේ නෙමෙයි ඉංග්‍රීසි වල වෙන්නේ. දැන් මෙතන තියෙන උදාහරණ ටිකක්. I go to school, we go to school, you go to school, they go to school. තව තියෙනවා children go to school කියලා. එතකොට මෙන්න මේ තැන්වල ක්‍රියාපදය go කියලාම තමයි තියන්නේ. go කියලා යනවා කියන අදහස දෙනවා. මම පාසල් යනවා, අපි පාසල් යනවා, ඔබ පාසල් යනවා, නැත්නම් ඔබලා පාසල් යනවා, ඕන් පාසල් යනවා, ළමයි පාසල් යනවා. හරිද? එතකොට go කියලාම තමයි තියන්නේ. අන්න එතකොට මෙතන තියෙනවා මේ plural subject සමග යෙදෙන ක්‍රියාපදයේ infinitive අවස්ථාවෙන් තැබිය යුතුයි. infinitive කියන්නේ මොකක්ද? infinitive කියලා කියන්නේ ක්‍රියාපදයක තියෙන මූලික අවස්ථාව. දැන් අපි සිංහලෙන් ක්‍රියාපදයක් ගත්තත් ඒ ක්‍රියාපදයේ මූලික අවස්ථාවක් තියෙනවනේ. දැන් අපි ගත්තොත් මේ ඔය
හැදෙනවා ගමු ධාතුවෙන් යනවා කියලා හැදෙනවා. එහෙම කියලා අපි ඉගෙන ගන්නවා. නමුත් අපි යනවා කියන එක ගත්තොත් යනවා කියන ක්‍රියාපදේම අපිට වෙනස් කරන්න පුළුවන් ගියා. යන්නම් යන ගමන් ගියේය ගියෝය යන්නේය යන්නීය ওই විදිහට අපි වෙනස් කරනවනේ. හැබැයි යනවා කියන එකෙන් තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ go කියන එක ඒ විදිහටම තියන්න පුළුවන් ක්‍රියාපදේ ඒ විදිහටම තියන්න පුළුවන් බහුවචන සබ්ජෙක්ට් එකක් තිබුණොත්. අන්න ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ බහුවචන වලට අපිට ලේසි ක්‍රියාපද තියන්න ඒක වචන වලට තමයි ටිකක් අමාරු කියලා. දැන් මේ මෙතන තියෙන තව උදාහරණ ටිකක්. He goes to school, she goes to school, it goes to school, child goes to school. මෙතන he goes to school ඔහු පාසල් යනවා, she goes to school ඇය පාසල් යනවා, it goes to school එතන කියන්නේ ඌ පාසල් යනවා. මෙතන අපි ඌ කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දැන් සිංහලෙන් නම් අපි මිනිස්සුන්ටත් ඌ කියලා කියනවනේ. හැබැයි ඉංග්‍රීසියේ ඌ කියලා කියන්නේ නැහැ මිනිස්සුන්ට මේ it කියන එක පාවිච්චි කරලා. it කියන එක පාවිච්චි කරන්නේ සතෙක් ගැන කියන්නේ. එහෙම නැත්නම් එකක් මොනවා හරි දෙයක් ගැන කියන්න. එතකොට මෙතන අර ඔයගොල්ලන්ට මේ රටාව හඳුන්වලා දෙන්න ඕන නිසා තමයි ඔය එකම උදාහරණයට ඒකක් දැම්මේ. එහෙම නැත්නම් අපි ඉතින් කියන්නේ නැහැනේ සත්තු ඉස්කෝලේ යනවා කියලා. නමුත් අර it කියන එක ගත්තේ මේක අර මේ රටාව අල්ලලා දෙන්න ඕන නිසා. අන්න එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? කලින් go තියෙනවා. හැබැයි දෙවෙනියට එන ඒවයි. ඒක වචනනේ තියෙන්නේ he කියන්නේ she කියන්නේ it කියන්නේ child කියන්නේ ඒක වචන. අන්න ඒවත් එක තියද්දි අපිට go කියලා තියන්න බෑ. go කියලා තියන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ මේ go කියන එකට es එකතු වෙලා goes කියලා හැදිලා තියෙනවා. ඔන්න ඕකත් අපි දැනගන්න ඕන. සාමාන්‍ය ඔය සමහරු ඉතින් අර කතා කරද්දි කියනවා මේ he go කියලා කියනවා we go කියලා කියනවා. එහෙම ගානක් නැතුව කතා කරනවා. නමුත් ඒක වැරදි. මේක මේ විදිහට goes කියලාම තමයි සාර්ථක කරන්න ඕනේ. ලියන්න ඕනෙත් ওই විදිහට. එතකොට ඒක තමයි හරි ඉංග්‍රීසිය. එතකොට මේක හැදෙන්නේ කොහොමද කියන එක අපිට පොඩි අවුලක් තියෙනවනේ දැන්. කොහොමද මේ go එකට es ආවේ කියලා. අන්න ඒක කතා කරනවා. අපි මෙන්න මේ විදිහට දැනගන්න ඕන දේ තමයි මෙතන බහුවචනත් එක්ක ක්‍රියාපදයේ කිසිම වෙනසක් නැතුව තියන්න පුළුවන්. හැබැයි ඒක වචන කතෘ පදයක් එක්ක තියෙන ක්‍රියාපදයේ වෙනසක් වෙනවා. මොකද්ද වෙන වෙනස? මෙන්න මේ විදිහට ක්‍රියාපදයට සමහර තැන්වල s එකතු වෙනවා, සමහර තැන්වල es එකතු වෙනවා, සමහර තැන්වල ies එකතු වෙනවා. ඔන්නෝම වෙනසක් වෙනවා කියලා අපි දැන් ඔළුවේ පොඩි අදහසක් තියාගන්න ඕන. මේ තියෙන්නේ එතකොට ඒක වචන ක්‍රියාපදයක් එක්ක තියෙනකොට ඉන්ෆිනිටිව් අවස්ථාවට s එකතු වෙනවා, es එකතු වෙනවා, සමහර වෙලාවට ies එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා අද. හරිනේ. දැන් එතකොට මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි සිංහල භාෂාවේ වාක්‍ය හැදෙන පිළිවෙලට නෙමෙයි ඉංග්‍රීසි භාෂාවේ හැදෙන්නේ. සිංහලෙන් නම් කර්තෘ කර්ම ක්‍රියා. හැබැයි ඉංග්‍රීසියේ හැදෙන්නේ subject ඊට පස්සේ object නෙමෙයි verb object ඔන්නෝම තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ I you කියන දෙන්නත් බහුවචන විදියට සලකන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට ක්‍රියාපදය අපේ ඒ විදියටම තියන්නේ බහුවචන කර්තෘ පදත් එක්ක. හැබැයි ඒක වචන කර්තෘ පදත් එක්ක ක්‍රියාපදේ තියද්දී අපි යම් වෙනසක් කරලා තමයි ඒ ක්‍රියාපදේ තියන්න ඕනේ. හැබැයි මතක තියාගන්න මේක මේ අදාළ වෙන්නේ simple present tense වල. නැත්තම් සරල වර්තමාන කාලයට තමයි මේ රීතිය අදාළ වෙන්නේ. simple past tense වලට යනකොට වෙන රීතියක් තියෙනවා. අපි එතකොට simple present සරල වර්තමාන කාලයේදී තමයි මේ නීතිය තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. හරි. එතකොට අපි මේ කතා කරන්න යන්නේ දැන් subject එකත් verb එකත් මේ දෙක කොහොමද එකට සම්බන්ධ වෙන්නේ කියලා. නැත්තම් මේ දෙක හරියට යොදන්නේ කොහොමද කියලා. එතකොට කර්තෘ පදයේ බහුවචන නම් ක්‍රියාපදයක් බහුවචන ස්වරූපයෙන්ම තමයි තියන්නේ. මේක ඇවිල්ලා එක උපක්‍රමයක් අපිට අර ඉස්සෙල්ලා කතා කරපු එක මතක තියාගන්න. නැත්තම් අපිට මේ විදිහට මතක තියාගන්න අමාරු නිසා තමයි මේ විදිහට අපි මතක තියාගන්න යන්නේ. හරිද? එතකොට කර්තෘ පදය බහුවචන නම් ක්‍රියාපදයක් බහුවචන ස්වරූපයෙන්ම තමයි තියන්න ඕනේ. ඒ කියන්නේ කර්තෘ පදයේ බහුවචන නම් ක්‍රියාපදයේ කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම තියෙනවා. එතකොට මෙතන IU දෙක වර්තමානයේදී නිත්‍ය බහුවචන වෙන්න ඕන.
ඒ සිංහල අකුරු වල එතන පොඩි වෙනසක් කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ හරියට හදාගන්න. එතකොට මෙන්න මේ විදියට ගත්තට පස්සේ මෙන්න මෙහෙමයි වාක්‍ය ගොඩ නැගෙන්නේ. I, we, you, they, children. මෙන්න මේවත් එක්ක අපිට go to school කියන එක තියන්න පුළුවන්. ඒ කියන්නේ I go to school, we go to school, you go to school, they go to school, children go to school. ඊළඟට if the subject is singular. එතකොට මේ subject එක ඒක වචන නම් අපේ තියෙන ක්‍රියාපදයේ තියන්නේත් ඒක වචන ස්වරූපයකින්මයි. ඒ දෙක ගැලපෙන්න බෑ. එතකොට අන්න ඒ වෙලාවේදී මොකද කරන්නේ? ඒ ක්‍රියාපදයේ අගට එක්ක s එකතු කරනවා, එහෙම නැත්නම් es එකතු කරනවා, එහෙම නැත්නම් ies එකතු වෙනවා. හරිනේ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු එකම තමයි. එතකොට he, she, it, child goes to school. මෙන්න මේ වගේ එක වචනයක් නම් එන්නේ go to school නෙමෙයි, ඒක goes to school වෙන්න ඕන. මේ බලන්න උදාහරණ ටිකක් තියෙනවා. We play cricket. He plays cricket. Children fly kites. Child flies kites. අන්න එතන මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ play කියන එකට s එකතු වෙලා තියෙනවා. මොකද මෙතන එක වචනයක් තියෙන්නේ. he කියන කෙනා ඒක වචනයක් නිසා. මෙතන children කියන බහු වචන fly කියලා කියන්නේ සරුංගල් අරිනවට කියන ක්‍රියාපදය. එහෙම නැත්නම් පියාඹනවටත් කියනවා. එතකොට මේ ඒක වචනයන්නේ child කියන්නේ අන්න එතන මොකද්ද වුනේ? මේ l වලට පස්සේ තියෙන y අයින් කරලා ඒ වෙනුවට ies එකතු කරලා තමයි ක්‍රියාපදය හදලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි මෙතන s විතරක් එකතු වෙලා මෙතන ඇයි මේ තියෙන අකුරක් නැති කරලා තව අකුරු ටිකක් එකතු වුනේ කියලා. ඔක අපි කතා කරනවා දැන්. ඔන්න දැන් මේ කතා කරන්න යන ටික නම් බොහොම වැදගත්. මේක ඉංග්‍රීසි පුළුවන් අය සමහර වෙලාවට වරද්ද ගන්න තැන. ඉංග්‍රීසි භාෂාවේ මොනවා හරි රචනාවක් හරි සමහර වෙලාවට පේපර් එකකට හරි ලියන්න ගියාමත් ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි මේ. ඒ නිසා මේක අපි ගොඩක් ලිහිල් කරලා ගොඩක් සරලව දැන් කතා කරනවා. මේකට හොඳ අවධානයක් දෙන්න. මේකට නෝට්ස් එකකුත් ඔයගොල්ලෝ හදාගන්න. එතකොට මේ කතා කරන්න යන්නේ s, es, ies කියන ඒවා එකතු කරන්න කොහොමද කියලා ක්‍රියාපදයට. එතකොට අපි කොටස් විදියට තමයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ක්‍රියාපදයේ අගට s එකතු කරනවා. ඒ තමයි සාමාන්‍ය රීතිය. ක්‍රියාපදයේ අගට අපි s එකතු කරනවා. අපි ඒකට උදාහරණයක් බලමු. මේ තියෙන්නේ write, writes වෙනවා. speak, speaks. read, reads වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? s අකුර එකතු කරලා තියෙනවා අර ක්‍රියාපද වලට. ඇයි මේ s එකතු කරන්නේ? ඒක වචන කතෘ පදයක් එක්ක තියෙන නිසා. එහෙනම් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? s අකුරක් එකතු කරලා තියෙන්නේ. එතකොට අපි එකකින් හැදෙන වාක්‍යයක් කතා කරොත් she writes a letter. she write කියන්න බෑ. ඒකට s එකතු වෙන්න ඕන. මොකද මේ she කියන එක නා ඒක වචනයක් නිසා. හරිනේ. මම හිතනවා මේ විදිහට කතා කරනකොට ඔයගොල්ලන්ට මේක තේරෙනවා ඇති කියලා. ගැටලුවක් තිබුණොත් අහන්න. ඔන්න ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ක්‍රියාපදයේ අවසන් වෙන්නේ s අකුරෙන් හරි sh වලින් හරි ch වලින් හරි o වලින් හරි x වලින් හරි එහෙම නැත්නම් z අකුරෙන් නම් අන්න එහෙනම් මොකද කරන්නේ? ක්‍රියාපදයේ අගට es එකතු කරනවා. එහෙනම් දැන් අර ඉස්සෙල්ලා තිබුණේ වචනය ඒකටත් es එකතු කරලා තිබුණා. ඒත් මේ වගේ රීතියක් නිසා මේක නිසා නෙමෙයි හැබැයි. හරි මේ බලන්න. එතකොට මෙන්න මේ වචන ටික මම ගත්තේ අර පිළිවෙලට ඒ අකුරු ටිකම තියෙන නිසා. එතකොට fast, watch, catch, go මෙන්න මේ වගේ වචන ගත්තම ඔයගොල්ලන්ට පේන මොකද වෙලා තියෙන්නේ? s තියෙනවා නම් ඊට පස්සේ sh තියෙනවා නම් ch තියෙනවා නම් o තියෙනවා නම් x z කියන අකුරු තියෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? අගට es එකතු කරලා ඒක වචනයට ගැලපෙන විදිහට ඒ ක්‍රියාපදය හදලා තියෙනවා. එහෙනම් එතන උනේ es එකතු වුණු එක. මේ බලන්න උදාහරණ. she washes clothes. ඇය ඇඳුම් සෝදනවා. he
goes to Colombo. එහෙනම් මෙන්න මේ බලන්න මේ ක්‍රියාපදවල ඒ විදිහට es එකතු වෙලා තියෙන්නේ අන්න අර කිව්වා අකුරු තියෙන නිසා. එහෙනම් ඔයගොල්ලන්ට කොහේ හරි තැනක මෙන්න මේ අකුරු නම් තියෙන ක්‍රියාපදයේ අගට ඒ ක්‍රියාපදයේ බහුවචනත් එක්ක තියෙනවා නම් ඒ විදිහටම තියන්න පුළුවන්. හැබැයි ඒක වචන කර්තෘපදයක් එක්ක නම් ඒ ක්‍රියාපදයේ තියන්න මොකද්ද කරන්න ඕනේ? අගට es එකතු කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ තියරිය මත ගණන් ඔක වරදින්නේ නැහැ. හරිනේ? එහෙනම් යන්නම් ඉස්සරහට. ඔන්න ඊට පස්සේ අපිට තවත් කාරණාවක් තියෙනවා ඒ වගේම ක්‍රියාපදයේ y අකුරෙන් අවසන් වන විට y අකුර වෙනුවට පෙර ව්‍යංජන අකුරක් තියෙනවා නම් අපි කියන consonant කියලා. එහෙනම් y අකුර ඉවත් කරලා es එකතු කරනවා. y අකුරක් තියෙනවා නම් ක්‍රියාපදයේ අග. හැබැයි y අකුරට කලින් මොකද තියෙන්න ඕනේ? y අකුරට කලින් ව්‍යංජන අකුරක් තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ? මේ y අකුර අයින් කරලා තමයි ies එකතු කරන්නේ. දැන් ඔයගොල්ලන්ට මතකයි ඉතල වචනයක් හම්බුණා fly කියලා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ y අකුර තියෙන්නේ අග. හැබැයි y අකුරට කලින් තියෙන l අකුර. l අකුර කියලා කියන්නේ ව්‍යංජන අක්ෂරයක්. අන්න ඒ නිසා අපි මොකද කරේ? මේ y අකුර අයින් කරලා ies එකතු කරා. ඔය විදිහට තමයි එතන හැදිලා තියෙන්නේ. අපි මේකටත් උදාහරණ දෙනවා. මේ බලන්න. fry fries, fried fries, fly flies, marry marries. මෙන්න මේ විදිහට තමයි study studies. ඔය විදිහට තමයි හැදෙන්නේ. එහෙනම් y අකුරට කලින් තියෙන්න ඕනේ ව්‍යංජන අකුරක්. y අකුරට කලින් ව්‍යංජන අකුරක් නැතුව ස්වර අකුරක් වගේ තිබුණත් අපිට මේක කරන්න බෑ. එහෙනම් ව්‍යංජන අකුරක් තියෙනම් y අයින් කරා es එකතු කරා. හරිනේ? එහෙනම් එතන වෙලා තියෙන y වෙනුවට තමයි ies එකතු කරලා තියෙන්නේ. මේ බලන්න මේ උදාහරණ වලින් ඒක තේරුම් ගන්න පුළුවන්. මෙතන බර්ඩ් වෙන්න ඕන. හරිනේ? එහෙනම් ඉස්සරහට යමු. ක්‍රියාපදයේ අවසන් වන්නේ y අකුරෙන් නම්. හැබැයි y අකුරට කලින් vowel අකුරක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? y අකුර ඉවත් කරන්නේ නැතුව අගට s අකුරක් එකතු කරන y අකුර ඉවත් කරන්නේ නැතුව. මේ බලන්න මේ උදාහරණ වලින් ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් y අකුර ඉවත් කරන්නේ y අකුරට කලින් vowel අකුරක් නැති වුණොත්. y අකුරට කලින් vowel අකුරක් තියෙනවා නම් y අයින් කරන්න අපිට අයිතියක් නැහැ. හැමම s එකතු කරන්න ඕන. මාලිංග plays cricket. එතන y අකුර අයින් කරේ නැහැ. මොකද y අකුරට කලින් a අකුර තියෙන්නේ. a අකුර කියන්නේ vowel එකක් නිසා. මොනවා හරි ගැටලුව ඇති වුණොත් අහන්න. ඔන්න දැන් අපි තවත් වැදගත් කොටසක් තමයි කතා කරන්න යන්නේ. අපිට කතා කරන්න බෑ භාෂාවක් වචන නැත්තම්. එතකොට වචන කියන දේ අවශ්‍යයි. දැන් එතකොට මේ පාඩමෙන් ඔයගොල්ලන්ට ගන්න තියෙන වචන ටික තමයි මේ ටික. මෙතන සමහර විට අපි දැන් කතා කරන්න යන්නේ වර්තමාන කාලය හඟවන පද. මේ සිංහල ටයිපින් වල පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා මේක සේව් කරද්දී. ඒක නිසා ඔයගොල්ලෝ එක හරි ගත්තට ලියා ගන්න. අපි කොහොමද කතා කරනවනේ ඒක. මේ එතකොට කාලය හඟවන පද තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට මේවා හරිම වැදගත්.
මේව නැති වුණොත් සමහර තැන්වලදී අපි කතා කරන්න ගියාම හිර වෙනවා. එතකොට මෙතන ඔයගොල්ලෝ දන්න වචන ඇති ඕන තරම්. හැබැයි නොදන්න වචනත් එකක් හරි ඇති. ඒ නිසා මේ ටික ඔයගොල්ලෝ වෙනම ලියා ගන්න. එතකොට හොඳම දේ තමයි මම නම් ඒ කාලේ කරේ ඔය වගේ වැදගත් දේවල් වෙනම විසල් බෝඩ් වල හරි වෙනම A4 කොළ වල හරි මම වෙනම ලියලා නෝට් හැදුවා. එතකොට ඒව මතක තියාගන්න ලේසියි. එතකොට මේ every නැත්තම් සෑම කියන සිංහල තේරුම එන පදේ අරගෙන අපිට හදන්න පුළුවන් කාලය හඟවන පද. මේ බලන්න every second, every minute, every hour, every morning, every evening, every night, every day, every Sunday, every week. මේ විදිහට මේ මොනවද කියන්නේ? හැම තප්පරයකම හැම විනාඩියකම සෑම පැයකම සෑම උදෑසනකම සෑම සන්ධ්‍යාවකම එහෙනම් මේ විදිහට every කියන පදේ දාලා අපිට ඕනම දෙයක් කියන්න පුළුවන්. හැම මාසෙම every month. හරිද? හැබැයි එතකොට මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහරු ඉන්න මේ every කියන එක දාපු ගමන් දැන් every day නම් මේ day එකකට එසුත් දානවා. every days කියලා. එහෙම දාන්න බෑ. මොකද every කියන වචනේ ඇතුළෙම බහුවචනේ කියවෙනවනේ. අන්න ඒ නිසා ඊට පස්සේ තියන්නේ ඒක වචනේ විතරයි. I study 20 words every day. මම හැමදාම වචන 20ක් පාඩම් කරනවා. They play cricket every weekend. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා හැම සතියාන්තයකම. We go on a picnic every year. අපි හැම අවුරුද්දකම චාරිකාවක් යනවා. එහෙනම් මම දැන් මේ ටික ඉස්සරහට යන්නම්. ඔයගොල්ලන්ට මේක ෂෙයා කරාට පස්සේ මේ ටික බලලා ලියා ගන්න. දැනුත් පුළුවන් දේවල් තියෙනවා නම් ලියා ගන්න. මේ එක්සැම්පල් එහෙම ලියා ගන්න. හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ every other. every other. මොකද්ද මේ කියන්නේ? එකක් හැර එකක්. එකක් හැර එකක් කියන අර්ථය තමයි every other කියන එකේ තියෙන්නේ. එතකොට every other day. මොකද්ද මේ every other day කියන්නේ? කියන්න බලන්න. එකක් ඇර එකක්. එතකොට every other day කියන්නේ day නේ යකට තියෙන දවසනේ. දවසක් ඇර දවසක්. එතකොට every other morning කියන්නේ every other morning. උදෑසනක් හැර උදෑසනක්. ඔව්. every other Sunday. ඉරිදාවක් හැර ඉරිදාවක්. හරිනේ. I clean my room every other day. මම මගේ කාමරය සුද්ධ කරනවා දවසක් හැර දවසක්. My friend comes here every other week. එහෙනම් බලන්න my friend come නෙමෙයි comes වෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්න ඕනේ? මේ my friend කියන කෙනා ඒක වචනයක් නිසා අපි ක්‍රියාපදේ තියන්නේ කොහොමද? අගට s එකතු කරලා හරි es හරි ies හරි එකතු කරලා. එතකොට මේ come කියන ක්‍රියාපදයට තමයි මේ s එකතු කරලා තියෙන්නේ. හරි. ඊළඟට once every. once every. මොකද්ද මේ කියන්නේ? කලකට වරක්. යම්කිසි කාලයකට වරක්. once every 6 hours. once every 6 hours. මොකද්ද මේ කියන්නේ? පැය 6කට වරක්. පැය 6කට වරක්. once every 2 days. දවස් 2කට වරක්. once every 2 weeks. සති 2කට වරක්. Father takes his medicine once every 6 hours. තාත්තා ඔහුගේ ප්‍රතිකාර නැත්නම් බෙහෙත් ගන්නවා ඖෂධ ගන්නවා පැය 6කට වරක්. I read a book once every 2 weeks. මම පොතක් කියවනවා
සති දෙකකට වරක්. එතකොට මේ විදිහට වරක්. once, twice දෙවරක්, thrice තුන් වරක්, several times කීප සැරයක්, many times බොහෝ වතාවක්. මෙන්න මේ විදිහට අපිට දවසකට සැරයක්, දවසකට දෙසරයක්, දවසකට තුන් සැරයක්. සතියකට සැරයක්, සතියකට දෙසරයක්, සතියකට තුන් සැරයක්. හරිනේ? ඒක පැහැදිලිනේ? We take our meal twice a day. අපි දවසකට තුන් සැරයක් ආහාර ගන්නවා. මෙන්න hourly කියන්නේ පැයක් පාසා, daily කියන්නේ දිනපතා, weekly කියන්නේ සතිපතා, monthly මාසපතා, yearly annually අවුරුද්දක් පාසා නැත්නම් වාර්ෂිකව. Father buys a newspaper daily. තාත්තා දිනපතා පත්තරයක් මිලදී ගන්නවා. We organize a trip yearly. අපි වර්ෂයක් පාසා චාරිකාවක් සංවිධානය කරනවා. අන්න ඊට පස්සේ ඔන්න දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ තවත් බොහොම වැදගත් වචන ටිකක්. මේ වචන අපිට නිතරම අවශ්‍ය කරන වචන ටිකක්. මොනවද? Always, generally, normally, often, most probably, seldom, rarely, sometimes, usually, frequently, occasionally, never. මෙන්න මේ වචන ඔයගොල්ලෝ ලියලා පාඩම් කරගන්න. පාඩම් කරනකොට වඩා මේව හුරු වෙන්න. මේ වචන ගොඩක් වැදගත් වෙයි. ඔයගොල්ලෝ දන්නේවත් ඇති, නොදන්නේවත් ඇති. මෙන්න ඊට පස්සේ තව වැදගත් වචන ටිකක් තියෙනවා. ඒ තමයි once in a blue moon. මොකද්ද once in a blue moon කියන්නේ? මේකේ පේන අර්ථය නෙමෙයි තියෙන්නේ වෙන අර්ථයක්. පේන්නේ නිකන් blue moon කියවම නිකන් නිල් හඳ වගේනේ නේද? නමුත් මෙතන තියෙන්නේ ඉතාමත් කලාතුරකින්. Every so often නිතර නිතර. Every now and then ඒත් නිතර නිතර. Off and on සැරින් සැරේ. ඉතන සැරේ කියලා එන්න ඕනේ. වරින් වර. Now and then සැරින් සැරේ වරින් වර. එහෙනම් ඔන්න ඔය ටිකත් පුරුදු වෙන්න මේ ටික වැදගත් වෙයි. She always reads novel. නිතරම නවකතා කියවනවා. Our father usually wears sarong. අපේ තාත්තා සාමාන්‍යයෙන් නැත්නම් අපේ තාත්තා නිතරම අඳින්නේ සාමාන්‍යයෙන් අපේ තාත්තා මෙතන සාමාන්‍යයෙන් කියලා කියවෙන්නේ සිරිතක් විදියට සාමාන්‍යයෙන් අපේ තාත්තා අඳින්නේ සරම්. ඊට පස්සේ මේ උඩ තව වචනයක් තියෙනවා ඒක මගහැරිලා hardly ever කියලා කියන්නේ ඒත් කලාතුරකින් හැබැයි කවදාවත් නැති තරම් කලාතුරකින්. හරිනේ? හරි. දැන් අපිට තියෙන වාක්‍ය හදන්න. එතකොට මෙච්චර වෙලා කතා කරපු ටික ඔයගොල්ලන්ට තේරුණාද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? අහන දෙයක් තියෙනවද? ඒ ටික කතා කරලා තමයි මෙතනින් එහාට යන්න ඕනේ. නැත්තම් මෙතනින් එහාට ගිහින් වැඩක් නැහැ. හාමුදුරුවනේ ඔව්. මේ මෙතන දැන් ඔය ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ ප්‍රැක්ටිස්ද මේක පොඩ්ඩක් වැරදීමක් වෙලා තියෙන ටයිප් කරද්දී. මේක මේ ප්‍රැක්ටිස් කියලා එන්න ඕනේ. මෙතන වැරදිලා මේක අර සමහර ඒවා වෙනස් වෙලා ටයිප් කරාට පස්සේ. excuse me sir recording එක දානවද? ඔව් දානවා. හරි sir. හැබැයි රෙකෝඩින් එක දානවා කියලා සම්බන්ධ නොවී ඉන්න එපා. මේ පන්තිට සම්බන්ධ වෙන්න බැරි වුණොත් තමයි රෙකෝඩ් එක දෙන්නේ. නිතරම සම්බන්ධ වෙන්න බලන්න. හරි sir thank you.
මොකුත් ගැටලු තියෙනවද? නොතේරුණු තැන් තියෙනවද? එහෙම නැත්නම් තේරුණාද? හාමුදුරුවනේ මීට කලින් ස්ලයිඩ් දෙකකට කලින් පොඩ්ඩක් දානවද? දෙකකට කලින් මෙන්න බලන්න. අර once twice මේක නේද? ඔව්. හාමුදුරුවනේ ඔව්. once එනකොට ONE නැද්ද? නෑ. හරි නේද? හරිද? තව ලියා ගන්න තියෙනවද? හරි හාමුදුරුවෝ. හරි. හරි එහෙනම් ප්‍රශ්න නැහැනේ. දැන් අපි වාක්‍ය හදන්න යන්නේ. එතකොට කොහොමද මේ සිම්පල් ප්‍රසන්ට් නැත්නම් සරල වර්තමාන කාලයෙන් කොහොමද වාක්‍ය හදන්නේ කියලා තමයි දැන් ඉගෙන ගන්න යන ගොඩක් වැදගත් කොටසකට මේ අපි යන්නේ. එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සරල වර්තමාන කාලේ තමයි අපි මේ කතා කරේ. හැබැයි වාක්‍ය හදන හැටි කතා කරේ නෑ. ඒ අර වාක්‍ය වල හැදෙනකොට අපි දැනගන්න ඕන දේවල් තමයි කතා කරේ. අන්න එතකොට වාක්‍ය හදද්දී ප්‍රධාන වශයෙන් මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල කොටස් හතරක් තියෙනවා. ඒ තමයි affirmative, negative, interrogative, negative interrogative. මේවා තේරුම් අපි කතා කරොත් affirmative කියන්නේ යථාර්ථය. negative කියන්නේ නැතාර්ථය. interrogative කියන්නේ ප්‍රශ්නාර්ථය. negative interrogative කියලා කියන්නේ නැතාර්ථය ප්‍රශ්නාර්ථය. එහෙනම් අපි වාක්‍යයක් කිව්වත් එහෙමනේ එක්ක යථාර්ථයක් තියෙනවා, එක්ක නැතාර්ථයක් තියෙනවා, එක්ක ප්‍රශ්නයක්, එක්ක නැතාර්ථය ප්‍රශ්නයක්.
දැන් ඔන්න අපි කිව්වොත් මෙහෙම මේ මම රචනාවක් ලියනවා මම රචනාවක් ලියන්නේ නැහැ. ඔයා රචනාවක් ලියනවද? ඔයා රචනාවක් ලියන්නේ නැද්ද? ඔන්න ඔය විදිහට. දැන් අපි කතා කරන්න යන්නේ affirmative ගැන. එතකොට ඔන්න ඔය විදිහට ඕනම වාක්‍ය රටාවක දැන් මේ active voice වාක්‍ය රටා 12ක් තියෙනවානේ simple present, simple past, simple future. ඔය විදිහට මේ හැම tense එකකම affirmative, negative, interrogative, negative interrogative කියලා කොටස් හතරක් තියෙනවා. ඒ හතරම අපි කතා කරනවා. ඔන්න. එතකොට affirmative වාක්‍යවල මේ වාක්‍ය හැදෙනකොට මේ structure එකක් තියෙනවා. එහෙම නැත්නම් රටාවක් තියෙනවා. ඒ හැදෙන පිළිවෙල තමයි මේ. මොකද්ද? subject, verb, object, rest. subject, verb, object, rest. ඔය විදිහට තමයි හැදෙන්නේ. දැන් මේ බොහොම සරල උදාහරණ ටිකක් මම මේ අරගෙන තියෙන්නේ. අපි මේ පාඩම් කතා කරන්නේ මුලින් ඉඳන් සරලව කතා කරනවා. එන්න අපි ගැඹුරට යනවා. මුලින් ඉඳන් සරලව තමයි අපි යන්න ඕනේ. එක සැරේ ගැඹුරට ගියොත් අපිට කොහොමත් මේ කරගන්න බැරි වෙනවා. එතකොට මේ බොහොම සරල උදාහරණ ටිකක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේ හැදෙන රටාව පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. එතකොට I go to Candy. එහෙනම් අර පිළිවෙල තියෙනවානේ මුලින් subject, ඊට පස්සේ verb, ඊට පස්සේ object. මේක rest එකක් නෑ. rest එක අපි හිතමුකෝ with my friend. අන්න ඒ වගේ තිබුණා නම් ඒක තමයි rest එක. ඒ කියන්නේ subject, verb, object වලින් පස්සේ වාක්‍යයකට එකතු කරන තරමක් එකතු කරන්න පුළුවන්. ඒ ඔක්කොම අයිති වෙන්නේ rest එකට. He speaks in English. They organize a trip. Madhu writes an essay. We sweep the compound. එතකොට බලන්න අපි අර කතා කරපු දේවල් තමයි මේ මෙතන තියෙන්නේ. I go වෙනසක් වෙලා නැහැ. හැබැයි he speak නෙමෙයි තියෙන්නේ speaks අගට s එකතු වෙලා. They organize ගැටලුවක් නැහැ තියන්න පුළුවන්. හැබැයි Madhu write නෙමෙයි Madhu writes වෙන්න ඕන. හේතුව Madhu කියන්නේ ඒක වචනයක් නිසා. we කෙනෙකුට බහුවචන නිසා sweep කියලාම තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේක පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි affirmative වලින් වාක්‍ය හදන්නේ. මට ටක් ගාලා වාක්‍ය 3ක් විතර කට්ටිය හදලා දාන්න බලන්න කිව්වත් කමන්නේ ඉක්මනට මොනවා හරි වාක්‍ය I worship the Buddha. අන්න හරි. තව දෙන්නෙක් කියන්න බලන්න. He goes to hospital. හරි. They always fight with each other. හරි. අන්න එහෙනම් ඔන්න ඔය විදිහ තමයි වාක්‍ය හැදෙන්නේ. අපි යමු දැන් නැතරතේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා බලන්න. අන්න නෙගටිව් වලදී මෙන්න මේ විදිහට හැදෙන්නේ. plural subject do not ඔක අපිට කෙටි කරලා තියන්න පුළුවන් don't කියලා. don't. ඊට පස්සේ verb එක, object එක, rest එක. එතකොට මතක තියාගන්න මේ don't කියලා එකක් තියෙනවනේ. බොහෝ වෙලාවට අපි කතා කරද්දී ඔය don't කියන එක පාවිච්චි කරනවා. හැබැයි ලියද්දී අපි සාමාන්‍ය වාක්‍ය ලියනවා. නමුත් අපි රචනාවක් වගේ ලියද්දී අර ඒ වගේ තැන්වලදී අපි don't කියන එක පාවිච්චි කරන්නේ නැහැ. do not කියලා තමයි තියන්නේ. ඒ සිරිත. කතා කරද්දී don't කියලා කියනවා. මොකද do not කියනකොට වඩා කෙටියෙන් අපිට කියන්න පුළුවන්නේ. අන්න එහෙනම් මේ do not කියන එකෙන් අර්ථවත් කරන්නේ නැහැ කියන එක. දැන් අපි අර කලින් කතා කරපු එකේ මේ ස්ට්‍රක්චර් එකමයි තිබුණේ. හැබැයි do not කියන එක ඒක ඇතුලේ තිබුණේ නැහැ. එහෙනම් මේකට do not කියන එක ආව කියන්නේම යමක් කරන්නේ නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. ඔය do කියන පදේ තේරුම කරනවා කියන එක. ඒකට not එක දුනාම කරන්නේ නැහැ කියන එක කියන්නේ. මේක ඇවිල්ලා helping verb එක. එතකොට මේකේ වාක්‍ය රටා හැදෙනකොට කොටස් දෙකකට හැදෙන්නේ. බහුවචනත් එක්ක හැදෙන්නේ ඔය don't කියන එක නැත්තම් do not කියන එක යෙදিলা. ඒක වචනත් එක්ක හැදෙන්නේ මෙන්න මේ does not කියන එක යෙදিলা.
එතනත් බලන්න එතනත් මේ do කියන එකට තමයි es එකතු වෙලා තියෙන්නේ. මෙතන o අකුරක් තියෙනවා es එකතු වෙලා තියෙනවා. ඇයි මේ does කියන එක පාවිච්චි කරන්නේ මොනවත් එක්කද? ඒක වචන කතෘ පදත් එක්ක නිසා. එහෙනම් මේ දෙකේම අර්ථය කරන්නේ නැහැ කියන එක. ඔන්න බලන්න. I don't go to candy. මම නුවර යන්නේ නැහැ. I don't go to candy. එහෙම නැත්නම් I do not go to candy. He doesn't speak in English. අන්න එතකොට තව ඔයගොල්ලන්ට වැදගත් දෙයක් තියෙනවා මෙතන. ඒ තමයි දැන් අපි කලින් ඉගෙන ගත්තනේ මේ ඒක වචනයක් එක්ක verb එක තියද්දි ඒක වචන කතෘ කෙනෙක් එක්ක verb එක තියද්දි SES IS එකතු වෙන්න ඕනේ කියලා. නමුත් මේ මෙතන speak කියන එකට මොකක්වත් එකතු වෙලා නැහැ. ඇයි එහෙම එකතු වෙලා නැත්තේ? ඒකට හේතුව තමයි මේ does කියන එක අපි අරගෙනනේ තියෙන්නේ. does කියන එක ගන්න අපි ඒක වචනයත් එක්ක කියලා මෙතන තියෙනවනේ. එහෙනම් අන්න ඒ නිසා තමයි මෙතන does කියන එක තියෙන නිසා අපිට ගැටලුවක් නැහැ. මේක verb එක ඒ විදිහටම තියන්න පුළුවන්. හැබැයි ඒක මතක තියාගන්න ඒක තියන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. ඒක පැහැදිලි වුණා නේද? එතකොට මේ does එක හරි don't එක තියුවා කොහොමත් මේ verb එක වෙනස් වෙන්නේ නැහැනේ. හැබැයි මේ does කියන එක ආවොත් ඒ does කියන එකෙන් පස්සේ තියෙන verb එකට අපි ආයේ s එකතු කරන්න ඕනේ නැහැ. මොකද මේ මෙතනම ses කියන එක එකතු වෙලා තියෙන නිසා. ඒක පැහැදිලි වෙන්නේ නැති නේද? ඔන්න බලන්න තව උදාහරණ. They don't organize a trip. Madhu doesn't write an essay. එහෙනම් Madhu doesn't write. මෙතනට ආයේ s එකතු වෙන්න ඕනේ නැහැ. මොකද මෙතන doesn't කියන එකනේ අරන් තියෙන්නේ. ඒ නිසා. ඊට පස්සේ we don't sweep the compound. අපි මිදුල අතු ගන්නෙ නැහැ. හරි නේද? මේ ටික පැහැදිලි වුණාද? මොකද ගැටලුවක් තියෙනවද? නෑනේ පැහැදිලිනේ නේද? ඔන්න ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ප්‍රශ්නයක් හැදෙන්නේ කොහොමද කියලා. මෙතන මොකද වෙන්නේ? අර do කියන එකත් does කියන එකත් මුලට එනවා. දැන් මේක ටිකක් අර අමාරුයි වගේ තේරෙනවා නම් නොතේරෙනවා වගේ තේරෙනවා නම් කියන්න. මෙතන do does කියන එක මුලට අරගෙන තමයි ප්‍රශ්නාර්ථය හැදෙන්නේ. ඒක උදාහරණයෙන් පැහැදිලි වෙයි මෙහෙම. Do you go to candy? අර do කියන එක මුලට ගත්තේ. මුලට ගත්තට පස්සේ තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. දැන් අපි ඔයා නුවර යනවද? සිංහලෙන් අපි පුරුදු වෙලා තියෙන ද ප්‍රශ්නාර්ථයත් එක්ක ද දාලානේ අපි වැඩි හරියක් මේ ප්‍රශ්න අහන්නේ. කනවද, බොනවද, කතා කරනවද, උදව් කරනවද, කියවනවද ඔක්කොම දනේ. අන්න ඒ වගේ මේ ඉංග්‍රීසි වල do කියන එකයි does කියන එකයි අරගෙන තමයි ප්‍රශ්න හැදෙන්නේ මේ සරල වර්තමාන කාලෙදී. හැබැයි ඒක දාන්නේ වාක්‍ය මුලට. Do you go to candy? ඒක වචනයක් නම් does he speak in English? එතනත් speak එකට s එකතු වෙන්නේ නැහැ. මොකද අර does කියන එකේ ඒක වචන කියවෙනවනේ. Do they organize a trip? on චාරිකාවක් සංවිධානය කරනවද? Does Madhu write an essay? Madhu රචනාවක් ලියනවද? Do we sweep the compound? Do we sweep the compound? අපි මිදුල අතු ගන්නවද? එහෙනම් මේක පැහැදිලි නේද ප්‍රශ්න හදන හැටි? මට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න බලන්න මොකක් හරි ප්‍රශ්නයක් හදලා කියන්න බලන්න. ඒක වචනයක් හරි බහු වචනයක් හරි අරන්. Does he play in cricket? Does he play cricket? හරි. Playing. Do you clothes? ආන්දර play in එන්න බැරිද? බෑ. Do you wash clothes? හරි.
ඒ ප්ලේන් එන්න බැරි හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් මම ඒක පොඩ්ඩක් මෙතන පෙන්නන්නම්. දැන් සමහරු මෙහෙම කියනවනේ. සමහරු කියනවා I am go to temple කියනවා. සමහරු කියනවා I going to temple කියලා කියනවා. මේ දෙකෙන් කෝකද හරි? දෙකම වැරදි. ඕ දෙකම වැරදි. මෙන්න මේ I එකත් එක්ක am ආවනම් go එකට ing එකතු කරන්න ඕන. ඒක තමයි නීතිය. අපි ඒක කතා කරනවා continuous tense වලදී. එතකොට මෙන්න මේ going එක දාන්න ඕන නම් එතන am එකක් අනිවාර්යෙන්ම තියන්නත් ඕන. අපි සාමාන්‍ය විදිහට කියනවා නම් කියන්නේ I go to temple. මොක ගොඩාක් අය ඒ කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන උත්සාහ කරන අය ඉන්නව නම් 100ක් ඒ 100න් 85ක් විතර ඔහොම තමයි කියන්නේ. I am go to temple. නැත්නම් I going to temple. ඒ දෙකම වැරදි. I am නම් going වෙන්න ඕන. එහෙම නැත්නම් I go to temple වෙන්න ඕන. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ නෙගටිව් ඉන්ටරගේටිව්. නැතාර්ථයේ ප්‍රශ්නයක් හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් අන්න අර වගේම තමයි මෙතන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි do does මුලට අරගෙන ඊට පස්සේ subject එක තියලා ඊට පස්සේ not එක එකතු කරනවා. ඒක විදියක්. අනිත් විදිය තමයි අර not එකත් එක්කම හදනවා do එක don't කරලා. not එකත් අරගෙනම does එක හදනවා doesn't කියලා. the subject verb object rest ඔය ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. දෙකම හොඳයි. දෙකම වැරදි නෑ. එතකොට don't you go to candy. Don't you go to candy. අපිට ඕක අර විදිහට තව විදිහකට අහනවා නම් අහන්න පුළුවන්. Don't you go to candy කියන එක do you not go to candy කියලා අහන්න පුළුවන්. මේ දෙවිදියම හරිය. ඒක වචනයක් නම් doesn't he speak in English. Don't they organize a trip? Doesn't Madhu writes an essay? Don't we sweep the compound? හරිනේ එහෙනම් ඔක පැහැදිලි නේද? දැන් අපි කතා කරා යථාර්ථයෙන් වාක්‍ය හැදෙන හැටි කතා කරා, නැතාර්ථයෙන් හැදෙන හැටි කතා කරා. ඊට පස්සේ ප්‍රශ්නාර්ථය ගැන කතා කරා, නැතාර්ථේ ප්‍රශ්නාර්ථය ගැන කතා කරා. ඔතනින් simple present tense ඉවරයි. මේ ටික මේ හතර පැහැදිලිද? ඔය හතරේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. තේරුණා නේද? මොකද ගැටලුවක් තියෙනවද? පාඩම පැහැදිලිද? ඔව්. හරි ගැටලුවක් නැහැ නේ. හතර තේරුණානේ නේද? එතකොට මම එක උදාහරණයක් අරගෙන කතා කරොත් හරි ලේසි වැඩක් තියෙන්නේ. මේ simple present tense කියන්නේ මං කියෝනේ අමාරු නෑ කියලා. මේ මාර ලේසි වැඩක් තියෙන්නේ. ඔන්න එක වාක්‍යයක් ගන්න මෙහෙම. මේ යථාර්ථය. අපි ගමුකෝ අපි ඉස්සෙල්ලා එක වචනයක් බහු වචනයක් ගමු ඊට පස්සේ එක වචනයක් ගමු. ඔන්න B. අපි කියන මෙහෙම. කියවනවා කියමුකෝ. We read
a newspaper. We read a newspaper. අපි පත්තරයක් කියවනවා. මේක එතකොට නැත අර්ථයක් කරන්න ඕන. කොහොමද නැත අර්ථයක් කරන්නේ? we මෙතෙන්ට දානවා do not නැත්නම් don't කියලා කෙටි කරලා දානවා. ඊට පස්සේ අර විදිහටම තියෙනවා read a newspaper. පැහැදිලිනේ? ඊට පස්සේ ඔන්න අපි මේක ප්‍රශ්නයක් කරන්න ඕන. අපි පත්තරයක් කියවනවද? තමනේ අපි අපෙන් අහන්නේ නැහැ. නමුත් අපි මේ රටාව අල්ල ගන්න ඕන නිසා ඔන්න අපි අහනවා. එතකොට මොකද කරන්නේ? මුලට do දැම්මා. Do we read a newspaper? ඒක ප්‍රශ්නය. ඊට පස්සේ අපි පත්තරයක් කියවන්නේ නැද්ද? එහෙනම් do එකත් එක්ක not එකතු කරා don't. අපිට do තියලා ඊට පස්සේ we තියලා not දාන්න පුළුවන්. නමුත් අපි මේ සරල විදියට අපි කෙටි කළාම කතා කරමුකෝ. don't we read a newspaper. හරිනේ, ඒක පැහැදිලිනේ. අපි ඔන්න ඒක වචනයක් ගත්තොත් ඒක ටිකක් වෙනස්. අපි ඔන්න he කියලා ගමුකෝ. he. එහෙනම් he read අපි මෙතන වෙනසක් කරනවා. මොකද්ද කරන්නේ? s එකක් එකතු කරනවා. ඇයි s එකතු කරන්නේ? he කියන්නේ ඒක වචන අතුරු පදයක් නිසා. he read a newspaper. එයා දැන් පත්තරයක් කියවන්නේ නැහැ කියනවනම් he අර do නේ අපි අතෙන්ට අරන් don't කරේ. මෙතන ඒක වචනයක් නිසා do නෙමෙයි ගන්නෙ does. does එකටම not එකතු කරා doesn't. දැන් අපිට ප්‍රශ්නයක් අහන්න ඕන. ඔහු පත්‍රයක් කියවනවද? මොකද මුලට ගන්නෙ? do ගත්තේ බහුවචනත් එක්ක මේක ඒක වචන නිසා does ගත්තා. Does he read a newspaper? දැන් අපිට අහන්න ඕනේ නැත අර්ථයෙන් ප්‍රශ්නයක්. මේ ඔහු පත්‍රයක් කියවන්නේ නැද්ද? අන්න එහෙනම් මේ does කියන එකට අපි මොකක්ද එකතු කරන්නේ? not කියන එක එකතු කරලා doesn't කියලා හදාගත්තා. doesn't he read a newspaper? දැක්කනේ හරි සරල දෙයක් තියෙන. මෙන්න මේ රටාව තමයි අපිට තේරෙන්නේ නැතුව තියෙන්නේ. මේ රටාවල්ලා ගත්තනම් ආය ඕන වාක්‍යයක් අපිට කියා ගන්න පුළුවන්. එහෙනම් එච්චර අමාරු දෙයක් නෙමෙයි මේ ඉංග්‍රීසි කියලා කියන්නේ. රටා තියෙන්නේ හැමතැනම රටාවක් තියෙන්නේ. රටාවල්ලා ගත්තනම් කතා කරන්න පුළුවන්. බලන්න මේක නිකන් ගානක් හදනවා වගේ වැඩක් මේ රටාවල්ලා ගත්තනම් අපි වචන ටික දාන්නවනම් ඕන වචනයක් දාලා ඕන වාක්‍යයක් හදන්න පුළුවන්. දැන් මේක තේරුණාද බලන්නත් එක්ක ඔයගොල්ලෝ හදන්න බලන්න. මොකක් හරි එක වාක්‍යයක් අරගෙන ඒකේ යථාර්ථය නැතාර්ථය ප්‍රශ්නාර්ථය නැතාර්ථය ප්‍රශ්නාර්ථය හදලා එක කියන්න. එහෙම නැත්නම් chat box එකට දාන්න බලන්න. මොකක් හරි සරල වාක්‍යයක් ගත්තා. මට ඕනේ මේක යථාර්ථයෙන් කියන්න දන්නවද නැතාර්ථයෙන් කියන්න දන්නවද ප්‍රශ්නයක් කරන්න දන්නවද නැතාර්ථය ප්‍රශ්නයක් කරන්න දන්නවද කියලා දැනගන්න විතරයි ඕනේ. හාමුදුරුවනේ කියන්නද? ඔව් කියන්න. You wash clothes. You don't wash clothes. Do you wash clothes? Don't you wash clothes? අන්න හරි. තව කෙනෙක් කියන්න බලන්න. මම පොඩි වෙලාවක් දෙන්නම් අපිට අද අනිත් දේවල් කතා කරන්න තියෙන නිසා.
කියන්න දාගරනේ. ඕකේ යන්න. They sweep body compound. They don't sweep body compound. Do they sweep body compound? Don't they sweep compound? අන්න හරි. She sweeps body compound. She doesn't sweep body compound. Does she sweeps body compound? Doesn't she sweeps body compound? අන්න හරි. දැක්කනේ එහෙනම් එක වාක්‍යයක් ගත්තම අපිට එක වාක්‍යයෙන් හදන්න පුළුවන් වාක්‍ය 4යි 8ක් හදන්න පුළුවන්. I go to hospital. I don't go to hospital. Do I go to hospital? Don't I go to hospital? Oh, අන්න හරි. හරි ලේසි රටාවක් තියෙන. එහෙනම් මේ ටෙන්සස් කියන්නේ හරිම ලේසි. මේ හැදෙන රටාවල් ගන්න විතරයි ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපි ඉගෙනගත්ත විදියත් එක්ක හරි කොහොම හරි අපිට මේ රටාව අල්ලගන්න බැරි වෙලා. ඒකයි වෙලා තියෙන්නේ. නැත්තම් අපි මේ වෙනකොට හොඳට ඉංග්‍රීසි කතා කරන අය. මොකද අවුරුදු 11ක ඉස්කෝලෙත් ඉංග්‍රීසි ඉගෙනගෙන තව කෝසුත් කළා. මේ පොත්තුත් අරගෙන බලලා අපිට දැන් හොඳට ඉංග්‍රීසි පුළුවන් අපිට මේ රටාව අහු වුණා නම්. Namal eats chicken. Namal doesn't eat chicken. Does Namal eat chicken? Doesn't Namal eat... Oh, දැන් ඔය පේනවනේ හැමෝටම හොඳට දැන් හදා ගන්න පුළුවන්. Children play volleyball. Children don't play volleyball. Children... අන්න හරි. හරි. එහෙනම් simple present tense එතනින් ඉවරයි. මම විශ්වාස කරනවා හොඳට හැමෝටම පාඩම තේරෙන්නේ නැති කියලා.